ඒ කොටස දුරදුවන ක්‍රීඩකයෙකු වන අජිත් තම පළමු දිනේ වට 3ක්ද දෙවන දිනේ වට 5ක්ද තෙවන දිනේ වට 7ක්ද යන ආදී වශයෙන් දින 10ක් අඛණ්ඩව පුහුණු වීම වල යෙදෙන ලෙස ඔහුගේ පුහුණුකරු විසින් ඔහුට උපදෙස් ලබා දී තිබුණි. ඉලක්කම් 1 ඔහු දුවන ලද වට ගණන දක්වන සංඛ්‍යා රටාවේ පොදු පදය සාධාරණ පදේ සොයන්න කියලා කියනවා. අපි එතකොට සාධාරණ පදේ හොයනකොට පළමු දිනේ දුවන වට ගණන 3යි දෙවන දිනේ 5යි තුන්වෙනි දිනේ 7යි සංඛ්‍යා රටාව ලියාගත්තොත් 3 5 7 විදිහට සංඛ්‍යා රටාව වෙනවා. සංඛ්‍යා රටාවක මුලින්ම අපි හොයන්න ඕන පොදු අන්තරය. පොදු අන්තරය කියලා කියන්නේ ළඟ තියෙන පද දෙකක වෙනස. එතකොට පොදු අන්තරය හොයද්දී අපි ළඟ තියෙන පද දෙකක් විදිහට මේ පද දෙක ගත්තොත් 5න් 3 අඩු කරන්න ඕනේ. හැම වෙලේම පිටිපස්සේ තියෙන පදයෙන් ඉස්සරහා තියෙන පදේ තමයි අඩු කරන්නේ. 5න් 3ක් අඩු කරපුවාම 2යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් සංඛ්‍යා රටාවේ පළවෙනි පදය T1 කියලා කියන්නේ පළවෙනි පදය. මේ පොදු අන්තරය ආවේ 2යි. ඒ නිසා දෙවරක් 1 ලියා ගන්නවා. පළවෙනි පදේ ලියද්දී දෙවරක් 1 පාවිච්චි කරන්නේ. දෙවෙනි පදේ ලියද්දී දෙවරක් 2. දෙවරක් 1 දීපුවාම දෙවරක් 1 යගේ 2යි. 3 හැදෙන්න තව එකක් මදි නිසා මම මේ මදි එක එකතු කරනවා. එහෙනම් ලියන්න පුළුවන් පළවෙනි පදේ දෙවරක් 1 ධන 1. ඒ වගේ දෙවෙනි පදේ ලියලා බලුවොත් දෙවෙනි පදේදී අපි ලියාගන්නේ දෙවරක් 2. දෙවරක් 2 4යි. හැබැයි මේක ඇත්තටම දෙවෙනි පදේ 5යි. ඒ නිසා එකක් එකතු වෙන්න ඕන. දැන් එහෙනම් අපිට රටාව අඳුර ගන්න පුළුවන් හැම පදයකම අනිවාර්යයෙන්ම මෙන්න මේ කොටස එනවා. දෙවරක් සහ ධන 1 කියන එක. එතකොට අපිට අඳුර ගන්න පුළුවන් පළවෙනි පදයේදී මෙතන අංකය 1යි. දෙවෙනි පදයේදී මෙතන අංකය 2යි. එහෙනම් සාධාරණ පදය කියලා කියන්නේ n වෙනි පදය. n වෙනි පදයේදී මෙතන අංකය 1යි. දැන් සුළු කරොත් දෙවරක් n කියන්නේ 2යි n ධන 1 කියලා එනවා සාධාරණ පදය. ඊළඟට ක්‍රමිලක්කම් දෙකේ කියනවා එමගින් 10 වන දිනේ දුවන ලද වට ගණන සොයන්න කියලා කියනවා. අන්න පළවෙනි දිනේ දුවපු වට ගණන කියලා කියන්නේ පළවෙනි පදය. දෙවන දිනේ දුවපු වට ගණන කියලා කියන්නේ දෙවෙනි පදය. එහෙනම් 10 වෙනි දිනේදී දුවන වට ගණන කියලා කියන්නේ 10 වෙනි පදය අපි හොයන්න ඕන T10. 10 වෙනි පදේ හොයද්දි මෙන්න මේ සාධාරණ පදේ n කියන තැනට 10 ආදේශ කරනවා. එතකොට දෙවරක් 10 ධන 1. දෙවරක් 10 20යි 20ට එකක් එකතු වුනහම 21යි කියලා එනවා. 10 වෙනි දිනේ වට 21ක් යා දුවන්න ඕන. ඊළඟ රෝමිලක්කම් 3 කියනවා එක් වටයක් මීටර් 400ක් නම් ඔහු අවසන් දින දුවන ලද දුර ප්‍රමාණය කිලෝමීටර් 10ක් නොඉක්මවන බව පෙන්වන්න. අන්න එක් වටයක් මීටර් 400යි. එහෙනම් වට 10ක් කියන්නේ 400ව 10ක්. 400ව 10ක් කියන්නේ 4000යි මීටර්. කිලෝමීටර් කරොත් අපි දන්නවා මීටර් කිලෝමීටර් කරන්න 1000න් බෙදන්න ඕන. 1000න් බෙදද්දි මේ බිංදු 3 අයින් කරන්න පුළුවන්. එතකොට කිලෝමීටර් 4යි. ඊට පස්සේ ලියන්න ඕන අපි එම නිසා 10 වන දිනේදී දුවන ලද වට ගණන කිලෝමීටර් 10ට වඩා අඩු වේ. එහෙම නැත්නම් කිලෝමීටර් 10 නොඉක්මවයි කියලා අවසාන පිළිතුර ලියලා ඉවර කරන්න ඕන. ඊළඟට B කොටසේ ප්‍රතිශත සම්බන්ධ ගැටලුවක් තියෙන්නේ. රුපියල් 60000ට මිලදීගත් ජංගම දුරකථනයක් 20%ක ලාභ තබාගෙන විකුණන ලදී. ඒ විකිණීමෙන් ලද ලාභය කොපමණද කියලා අහනවා. අපි දන්නවා ලාභය හොයනකොට ගත් මිල එහෙම නැත්නම් ගත් මිල 60000 වැඩි කරන්න ඕන ලාභ ප්‍රතිශතයේ 20%. 20%ක ලාභයක් තියාගෙන විකුණන නිසා. බිංදු දෙකක් කපලා අයින් කරන්න පුළුවන්. දෙවරක් 6 12යි බිංදු 3 අගට දාපුවාම රුපියල් 12000ක ලාභයක් තියෙනවා. යාට ඒ තමයි B කොටසේ රෝමිලක්කම් 1 උත්තරේ. ඊළඟට දෙකේ කියනවා ඒ විකිණුම් මිල සොයන්න කියලා. අන්න ලාභයක් තියෙනවා නම් ගත් මිලට වඩා වැඩි මුදලකට තමයි යා විකුණන්න ඕන. ගත් මිල රුපියල් 60000ක් නිසා විකිණුම් මිල වෙන්න ඕන ගත් මිල 60000ට එකතු කරන්න වෙනවා මේ ලාභයේ විදියට හම්බුන 12000. ඒ කියන්නේ 12000ක් වැඩියෙන් තමයි විකුණලා තියෙන්නේ. සුළු කරොත් වෙනවා උත්තරේ රුපියල් 72000ක් කියලා.